ගයිස් ඉතින් අදත් එක හොල්මන් බූත් එක්ස්පෙරිමන්ට් එකක් එක තමයි ඔයාලට මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේකට සතීමයි මිතුජයි මල්ලි නෑ. මේකට ඉන්නේ අලුත්ම මල්ලි කෙනෙක්, පුංචි මල්ලි කෙනෙක්. ඉතින් මේ මල්ලි දන්නවා අපේ මේ ගම ගැන ගොඩක් විස්තර මට වඩා. ඉතින් අද මම තෝරගත්තේ ගෙදරක් නෙමේ. ඇත්තටම මේක පන්න වැඩපොලක්, හොල්මන් වැඩපොලක්. ඉතින් මෙයා දන්න ඒ කතාව ගැන මම මේක කියන්නද? ඒ මල්ලි කියනවා මට මේ කතාව කියන්න කියලා. ඒ මල්ලි තමයි මට මේ කතාව කිව්වේ. ඇත්තටම ඒ හොල්මන් කියන්නේ ඒ වැඩපොලේ මේ ඉස්සර කට්ටිය වැඩ කරලා තියෙන. ඇත්තට මෙතන ගඩොල් පෝර්ණයක් තිබිලා තියෙන. ඒ කියන්නේ ගඩොල් කර්මාන්තය කිසිදු කරන තැන. ඉතින් ඒකේ ඇත්තටම මේ වෙලා තියෙන වැඩේ තමයි ගඩොල් කර්මාන්තය කරන අතරතුරේදී ගඩොල් එක පෝරණයක් ගහලා තිබිලා තියෙද්දි ඒකේ වැඩ කරපු එක්කෙනෙක් දුකින් ඉන්නේ. ඒ කියන්නේ එයාට සරිලන වැටුපක් ගඩොල් කර්මාන්තය කියන්නේ ඒකේ ප්‍රධානිය දුන්නේ නැති නිසා එයා දුකින් ගඩොල් පෝරණේ ළඟට වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඉඳලා තිබ්බට පස්සේ ඒ ගඩොල් පෝරණේ කඩාගෙන එයාගේකට වැටිලා තියෙනවා. ඉතින් ඒක තමයි සිද්ධිය. ඒක නිසා ඒ කියන්නේ ගොඩක් සැරයක් ඒ ගඩොල් පෝරණේ ඒ කියන්නේ ඒකේ වැඩ කරන කට්ටියව ඒ අර මේ මැරිච්ච ගඩොල් පෝරණේ ඇකට වැටුණු කෙනා ඇවිල්ලා එතන හොල්මන් කරලා ඒ කට්ටිය මන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක තමයි ඉතින් සිද්ධිය. ඒක නිසා මේ ගමේ ඉන්න එක්කෙනෙක්ව මෙතෙන්ට යන්නේ නැහැ. කට්ටිය ඒ කියන්නේ එයා කෑ ගහනවලු, හුනියම් කරනවලු කියලා. මේ ඉතින් මේ ගෙදර මේ තෙන්ට පිටිපස්සේ තමයි මේ මල්ලිලා ගෙදරක් තියෙන්නේ. මේ ඉතින් හූ කියන ඇහෙනව නේද? මේ හූ කියන සද්දෙත් එහෙම ඇහෙනවලු. ඉතින් මේකට අපි මේකට එන්න හිටියේ රෑ. මේකත් අපිට ගිය සැරේ එක වගේම රෑ එන්න එපා කිව්වා. උදේ එන්න කිව්වා. ඒක නිසායි දැන් 12ට ආසන්න වෙලාවක්. ඒක නිසායි දැන් ආවේ. ඉතින් අපි මේ ගඩොල් පෝරණේ කියන්නේ ගඩොල් කර්මාන්තය තිබ්බ තැනට ඉක්මනට ගිහිල්ලා බූත් එක්ස්පෙරිමන්ට් අද දෙකයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොල්මන් වැඩි කියලා හිතලා තමයි එකත් කරන්න දෙකකට අඩු කරගත්තේ. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලාමු අපේ වීඩියෝ එකට. ගයිස් ඇත්තටම මේක තමයි මේ ගඩොල් පෝරණේ තියෙන එක. අර ඔයාලට පේනවා ඇති මේක කොච්චර අතහැරලා දාලාද කියන්නේ. අර උළු එහෙම ගැලවිලා තියෙන්නේ. දැන් අවුරුදු 5කට විතර කලින් ඉඳලු මේකත් මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපිට මේකට කට්ටිය එන්න එපා කිව්වා. එන්න එපා කියලා තියෙද්දිනු තමයි අපි මේකට ආවේ. මේකේ තියෙනවා මාර තඩි වලවල් හිටක්කම් මේ පෝරණයක් එහෙමත් තියෙනවා. පෝරණේ වැහැලා දිය වෙලා තියෙන අයුරු වලට පේන ඇති. අපි මෙතන මුලින්ම වටයක් පෙන්නන්නම් ඔයාලට. මේකට නම් යන්නත් භයානකයි. ඒත් කමන්නේ මේ මෙතන හොල්මන් තනන්නේ. අපි ඉතින් ප්‍රසිද්ධ YouTubersලා නිසා එනවා. හොල්මන් හිටියත් අපිට කිසි ගාණක් නැහැ. වතුරත් පිළිලා ඔයාලට පේන ඇති. අර වටේට මේක තිබිලා තිනවා. තාමත් මේ වයර් එහෙමත් තියෙනවා. ඔයාලට පේන ඇති. අර වයර් එකක් තියෙනවා. මේ හිකනලෙක් හිටක්කන් හිකනලෙකුත් ඉන්නවා. අපි චාලි කරන්න තැනට ගන්නේ බේ මෙතන මේ පෝරණේ. හැබැයි එදා අර වැටුණු පෝරණේ ගහලා තිබිලා තියෙන්නේ අර ගෙදර යට. ඊට පස්සේ පෝරණ ගහලා තියෙන්නේ බේ මෙතන. ඊට අවසානටම ගහලා තියෙන පෝරණෙත් ගහලා තියෙන්නේ අවුරුදු 2කට 3කට කලින්. ඊට පස්සේ පෝරණ ගහලත් නෑලු. ඉතින් අපි චාලි කරන්න අපි බේ මේ තැන සුදුසු කරගන්නවා. අපි ඉක්මනට ඒක ලෑස්ති කරගන්න. ගයිස් අපි දැන් චාලි කරන්න ලෑස්තිලා ඉන්නේ. ඕන් ඔයාලට කලින් සරවලගේ නෙමෙයි දෙපැත්තම සම්බර කරලා තියෙන්නේ. ඔය මල්ලිත් පොඩ්ඩක් ළඟට එන්න. මේ පැත්තේ නම් ඉන්න එක භයානකයි වගේ. මොකද ගඩොල් පෝරණේ අපිට පෙන්නනොත් ඒත් ඉවරයි. අපි පටන් ගමුනේ. පටන් ගමු. පොඩක් ඇදුණා පැන්සල. ආයෙසරයක් පොඩක් ඒක හරි ගස්සන්න. නැත්තම් ආයෙසරයක් කමෙන්ට් දායි බොරුවට පැන්සල හෙලෙව්වා කියලා. හරි කියමු. චාලි ඔයා මෙතන ඉන්නවද? අයියෝ ආයෙසරයක් ගයිස් පැන්සල ඇදුණා. ඒකත් හදන්න. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි මෙතන ඉන්නවද? චාලි මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නා
නම් yes එන්න. නැත්නම් no යන්න. ඒ ප්‍රසිද්ධ YouTubersලා. Oh guys, no වලට පොඩක් ආවා. ඒ කියන්නේ චාලි මෙතන නෑ. වය වෙන්න දෙයක් නෑ. no ආවා. no ඒ කියන්නේ චාලි මෙතන නෑ. හරි ඔය පැන්සල් ඔය දෙක ගන්න. මේ මල්ලි ඔය පැන්සල් දෙක විසිකන්න. මට තියාගන්න බෑ. විසිකන්න ඇතර. පැන්සල් දෙකත් විසික්කුවා. අපි ඔය කොලේ පුච්චමු බේ මෙතෙන්ට ගෙනල්ලා. ගයිස් අපි දැන් චාලි කරපු කොලේ පුච්චන්න යන්නේ. අපිට මේ සැරේ නම් චාලි හිටියේ නෑ කියලා තමයි වැටුනේ. හරි ගයිස් ගිනි පුරක් ගහගෙන දැන් පුච්චන්න යන්නේ. ඔයාලට පේන ඇති පුච්චනවා. 4 කොනෙම දාන්න. ඒතර ඉක්මනට පොඩක් හරි පිච්චෙයි. අපිට ගිනි ගන්නද? නෑ. දැන් මේ කොලේ සම්පූර්ණයෙන් පිච්චෙනවා. හරි අපි දැන් චාලිත් කරලා ඉවරයි. අපේ පළවෙනි බූත් එක්ස්පෙරිමන්ට් එක සම්පූර්ණයෙන් සිදු කරා. පැන්සලත් මේකට දානවා මේ මල්ලි පුච්චන්න. ඊට පස්සේ අපේ දෙවැනි එක්ස්පෙරිමන්ට් එක අපි කරන්න යන්නේ. ඒකත් භයානකයි. ඒක ඇත්තටම අපි කරන්නේ බිත්තරයක් තියලා ඉටිකන්දන් දෙකක් තියලා මේ කැප්ෂන්ලා කරා වගේ කනතර ගිහිල්ලා අපිත් ඒක කරන්න බලා යන්නේ. ඉතින් අපි මේ දෙයටත් මට ලෑස්ති වෙන්නම්කෝ. ගයිස් අපි දෙවැනි එක්ස්පෙරිමන්ට් එක කරන්න ගියේ. කරන්න යද්දි මේ මල්ලි අතින් හොලවලා බිත්තරෙත් කඩාගත්තා. කවන්න පොඩ්ඩක් තියනා නේද බිත්තරේ? මොකක්ද කරන්න බෑ බිත්තරේ ඔහොම මැදින් තියන්න. බිත්තරේ ඔක්කොම මැදින් තියන්න. බිත්තරේ මැදින් තියන්න. මේ මල්ලි නිකන් ඔය හොලව ඉදින් බිත්තරේ කැඩුනා. දැන් අපි පහනක් පත්තු කරලා තියෙන්නේ. මෙතන හොල්මනක් ඉන්නවනම් මේ බිත්තරේ ඇතුලේ දැන් ඔය කහ පාටනේ තියෙන්නේ. ඒක මේ පහන් දෙක නිවෙන්න කලින් රතු වෙන්න ඕනේ. හරි. දැන් මෙතන ඉන්නව ඇත්තේ මේකේ ගඩොල් බෝල්ඩෙන් වැටිලා මැරුණ කෙනා වෙන්නේ නැති. මෙතන ඔයා හොල්මන් කරනවා කියලා ගමේ හැමෝම කියනවා. ඒක ඇත්ත නම් අපිට පෙන්වන්න බලන්න මෙන්න මේ බිත්තරේ රතු කරලා අපේ ඇස් දෙක ඉදිරි පිටම රතු කරන්න ඕනේ. රතු කරාට පස්සේ නිමෙන්න. රතු කරන්න අපේ ඇස් දෙක ඉස්සරහම රතු කරන්න ඕනේ. ඒක තමයි ඔයාට කරන්න දෙන්නේ. ඔයාට ඒක කරන්න බැයි නම් ඔයා මෙතන නෑ. එහෙම වුණොත් අපි ගමේ හැමෝටම කියනවා මෙතන ඔයා නෑ. එහෙනම් ආයසරයක් ඇවිල්ලා ගමේ කට්ටියට ආයසරයක් මෙතන ගඩොල් කපන්න කියලා. ඔයා දුකින් ඉඳලා බේ මෙතන ගඩොල් ගොඩෙන් ගඩොලයක් වැටිලා ඔයා මැන්න කියලා අපිට වැඩක් නෑ. ඔයා මෙතන ඉන්නවා නම් මේ පහන නිමෙන්න කලින් මේක රතු කරලා පෙන්නන්න. නැත්තම් අපි දන්නවා ඔයා නෑ කියලා. අපි බය නෑ. පුළුවන් නම් පෙන්නන්න. ගයිස් මට පේන විදිහට මෙතන මේ හොල්මනක් නෑ. මේ ගමේ කට්ටිය අපිට මේ ඔච්චර වෙලා කියන්නේ බොරුවක්. ගමේ කට්ටිය බොරුවක් කියන නිසා වෙන්නේ නැති මේ කට්ටිය මෙතෙන්ට එන්න බය. අද ඉතින් මම ගමේ හැමෝටම කියන අපි මේ වීඩියෝ එක කරා මෙතන කිසි හොල්මනක් නෑ එන්න කියලා. ගමේ ලොකු කට්ටිය වුණා බය මෙතෙන්ට එන්න නැතුව ඉන්න. අපි මේ මෙතෙන්ට ඇවිල්ලා මේක කරනවා. ඉතින් ගයිස් අපේ ඉතින් එක්ස්පෙරිමන්ට් දෙකම අසාර්ථකයි. ඒ කියන්නේ මෙතන කිසි හොල්මනක් නෑ කියන එකයි අපිට දැන් අද හෙළි වෙන්නේ. ඉතින් මේ ගමේ කට්ටිය බොරු කියන්නේ අපරාධ බේ මෙතන මේ හොද මේ අක්කර ගානක ලොකු වත්තක් ගඩොල් කපපු. ඔයාලට මං ගයිස් යනකොට පෙන්නන්නම් මෙතන තිබ්බ ගඩොල් ගොඩ ගැන. අතර මේකේ සතියකට වුණත් ගඩොල් පෝරන් දෙකක් තරමට මේ පුච්චන තරමේ හොඳ ආදායමක් ගත්ත තැනක්. මේ කට්ටිය මේ බොරුවටයි ගයිස් බය වෙලා ඉන්නේ. ඉතින් මේ බිත්තරෙත් මොකවත් වෙන පාටක්වත් උනේ නෑ. කහ පාට විතරයි තාම තියෙන්නේ. ඕක මල්ලි කඩලා පොඩ්ඩක් බලන්න. කහ පාටමයි තියෙන්නේ. බය වෙන්න දෙයක් නෑ. කහ තියෙන්නේ. ඕක හැලෙයි. ඕක විසිකන්න. ඕකත් වැඩක් නෑ විසිකන්න මල්ලි. අද ඉතින් අපි මේ හොල්මන් කියලා ආව තැනේ නම් ඇත්තටම මට පේන විදිහට හොල්මන් නෑ. හොල්මනක් ඉන්නා නම් බරෙයියකෝ එළියට කියලා මම කිව්වා ගයිස්. හොල්මන් නෑ වගේ මට නම් පේනවා. ගයිස් ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මෙච්චරයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ටෙක් channel එකක් තියෙනවා. ඒකත් අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ channel එක කට්ටියට share කරන්න, comment කරන්න, like කරන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම පහන් නම් තාම පත් වෙනවා වගේ වෙන්නේ. අර බිත්තර ඒව නම් විසික්කුවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඔයාලා හැමෝටම bye guys.
Baby